මගේ නම කියන්න. ඔයාලා බය වෙන්න එපා. මම මාමලා ගෙදර ගියාම එළිය සිද්ධ වෙන හැම විස්තරයක්ම කියන්න. අපි වෙළඳාම යන පවුලක්නේ. සමහර විට වෙළඳාම් කරන්න මෙහෙට එන්න බැරිත් නෑ. මේක ඔයාට. ඔයා හොඳ සටන් කරනවා. මුතු අපේ හිතවල හැමදාම ජීවත් වෙයි. උදව්වලට ස්තුතියි. ගිහින් එන්න. නේෂා, අපි ඉක්මනට යමු. මේ දවස්වල වෙන දේවල් එච්චර හොඳ නෑ. අපිට කරදර කරන්න ඩොන්හයි මූද මාළු ටික තමයි ඉන්නේ. එයාලව හම්බෙන්න ගියා නම් හරි. මෝඩෙක් වෙන්න එපා. ගමේ වැඩිහිටියයත් මුහුදට බහින්න බයයි. නේෂා, මුහුද ගොඩක් බලවත්. පරිස්සම් වෙන්න ඕනේ. බය එපා. මට සැලස්මක් තියෙනවා. හැබැයි ඒ කතාව ඇත්ත. අපි හිතුමතේට තමයි වැඩ කරේ. තාත්තා දුන්නෙන් විදින්නත් ඉගැන්නුවා. අර මකුළු දෙමගනත් එක්ක සටන් කරපු වෙලාවේ දුන්නක් තිබ්බනම් මුටුට එහෙම දෙයක් සිද්ධ නොවෙන්න තිබුණා. තාත්තේ දැන් කාලේ හැටියට නම් තව අවුරුදු කීපයකින් මකරුන්ගේ පුරාණ වස්තු අනිවාර්යයෙන්ම මතුවෙන්න ඕනේ. අවුරුදු කීපයකින් නෑ, තව කාලය යනවා. පුතේ, ඔය අමතක කරන්න එපා අපි මොනතරම් ශ්‍රේෂ්ඨ පරම්පරාවක්ද කියලා. ෆීනික්ස් ප්‍රශ්න ඇති වෙන්න කලින් අපි යාසේ පොළවේ රජ කළේ. ඒත් අපි දැන් ස්වර්ග රාජ්‍යයට යටත් වෙලා අපිට කෞතුක වස්තුවේ උදව් හම්බ වෙනකන් ලොකු දේවල් ගැන හීන මවන්න වෙන්නේ. තාත්තේ එයාලගේ රාජ්‍ය දුර්වලයි. අපි ළඟ අපේ මකර උරුමයක් තියෙන එකේ අපිට මොකුත්ම දෙයක් කරන්න බැරි වෙයිද? මකර උරුමේ? උරුමේකින් මොනා කරන්නද? ස්වර්ගෙත් එක්ක හැප්පෙන්නේ එක මති. දිගටම නිදන් වස්තු වෙන වැඩේ කරගෙන යන්න මකර කෞතුක වස්තුවට අමරණීය බලයේ පෝෂණයක් ඕනේ. හොඳමයි තාත්තේ, මං ඒ වැඩ ගැන බලන්නම්. ආචාර්යතුමනි, දැන් කොහොමද තත්ත්වේ? ඔයාට සැලස්මක් තියෙනවද? මේක කුමාරයාගේ නියෝගයක් හින්දා මට පුළුවන් උපරිමයෙන් කරන්නම්. ඒක නෙවෙයි, ඔයා මට කිව්ව ගානේ කිවනව නේද? බය වෙන්න එපා. ඔයා හිතනවද ඩොංහයිලා එහෙම පොරොන්දු කඩ කරනවා කියලා? ඔබතුමාට දීර්ඝායු වේවා. මං කියපු වැඩේ කරන්නම්. මතක තියාගන්න. අර ළමය තමයි මෙතන වැදගත්ම. ඒ හින්දා කරන දෙයක් පරිස්සමින්. එහෙමයි. ඒ යහුණද? මෙහෙට එනවා. ඔව් කුමරුනි, කියන්න. අපි අවුව දෙන්න ගිහිල්ලා ආවද? අපේ වස්තුවත් අරගෙන ගියේ එයාම තමයි. මොකද්ද නම කිව්වේ? නේෂා? ඒ මිනිස්සෙක්ද? මෙන්න මේකනේ ලොකු අයියේ. නේෂා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. එයාට ආයුධ වලින් වතුරෙන් ගින්නෙන් ඔය කිසිම දෙයකින් මුකුත් වෙන්නේ නැහැ. එයා යක්ෂයන්ට විරුද්ධව සටන් කරන කෙනෙක්. ඔයත් පරිස්සම් වෙන්න. අහු වුණොත් එහෙම මොකක්ද? විකාර කියවන්න එපා. තමුන්ගේ කැලිත් හොයාගන්න නැති වෙයි. එලියට එන්න. යක්ෂ බලස් අධිපතිතුමනි, ඔබේ සේවයට වාර්තා කරනවා. මේ අහනවා. තමුන් අර නේෂාව හොයාගන්නකම් මං ඔයාට නිදහස දෙනවා. නෑ, එහෙම ඕනේ. මට ඔයාගේ පස්සේ වැටලා ඉන්න ඉඩ දෙන්න. මාව දාලා යන්න එපා. ඔයා හිතන්නේ මන් නොදන්නවා කියලාද? ඔය හිතන දේවල් මොකක් හරි ආරංචියක් ආවොත් මේකෙන් දැනුම් දෙන්න. හරි, මං එහෙනම් යනවා. නංගි, මේ අයියා ඔයාගෙන් පලිය ගන්නවමයි.
වැඩේ හරි. මේක තියෙනකන් මොන ජාතිය යක්ෂයෙක්වත් මගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ. පරීක්ෂා කරමුද? ටිකක් ඉන්න. මෙන්න මේක අරගන්න. හරිම ෂෝක්. ඔන්න එනවා. මට නම් මේක හිතා ගන්නවත් බෑ. එතකොට නේෂ කියලා කියන්නේ මෙයාටද? කවුද උතන? යමු. කොහෙද දුවන්නේ? අවුනා. එහෙම දුර්වලයක් ෂොත් ඉන්නාද? එයා හරියට හිවලෙක් වගේ. හිවල්ලු කතා කරන්නේ නෑනේ. යක්ෂයෙක් වෙන්නදී. ඕඩ පහේ මිනිස්සු තමුල්ල මාව අවුස්ස ගත්ත නේද? මං තමයි අමරණීය ගෙම්බා. ඒ රාක්ෂයා පුළුවන් නම් හැප්පෙනවා. මාව අවුස්සගෙන යහට ගින්නට කල්පනා. නේෂ ඔයා ප්‍රශ්න දාගන්න නම් හොඳට දන්නවා. මං කොහොමද දන්නේ ඒ තරම් ලොකු කෙනෙක් කියලා? තව හයියෙන් දුවන්න. අපිට මෙයත් එක්ක හැප්පෙන එක ලේසි නෑ. අර හිවලි නේෂට පැනලා යන්න දුන්නොත් මං ඉතුරු කරන්නේ. බලාගන්න මගේ කේන්තිය තරණ. ඔන්න ඉන්න. මං කවුද කියලා තමුල්ලට පේන්නේ නැතිනේ. එනවා මෙතන මට සමච්චලේ දාන්න. අපි හිවල්ලු. ඔය ගෙම්බන්ටත් වැඩිය වැදගත් ලේ තමයි අපේ ඇඟේ දුවන්නේ. අනේ මං නේෂා! චානි යමයිනේ. ඒ අස්වා hina වෙනවද? ලගින්න. ඔය ප්‍රසිද්ධක පුදුමයක් නෙවෙයි. ඇත්තටම ඔයාට යමක් කමක් පුළුවන්. තමුන්ට අද මං ඔන්න මගේ වැඩ ටික ඉවරයි. ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න. මං තමුන්ව ඉතුරු කරන්නේ. ඔන්න බලන්න. මොකද්ද කිව්වේ? පොස්තුව මිනිස්සු පැහැරගත්ත කිව්වා. මොකද්ද මන් දැන් කරන්නේ? ටිකක් සංසුන් එන්න කුමරුනි. ඔය නේෂ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. මකුළු දෙවඟනටත් එයාගේ අතින් මැරුම් කන්න උනා. මොකක්? මකුළු දෙවගෙන විනාශ කළා? ඔව්. ඊට පස්සේ අපි දෙන්න පුළුවන් තරම් මහන්සියලා කරේ. මොකක් හරි කරලා නේෂත් එක්ක හැප්පෙන්න ලොකු අයව යවන්න. අර නාහෙට අහන්න නැති වලස් රජතුමාද? එයාට බැරි වෙන එකකුත් නෑ හැබැයි. ඔව් ඔව් ඒක ඇත්ත. කොහොම හරි ඔය වලහව අපේ පැත්තට නම ගන්න පුළුවන් වුණොත් ඔයාලා කරපු වැරද්ද හදාගන්න පුළුවන්. දැනට මං ඔයලා වතාරිනවා. දැන් යනවා. හොඳයි. කොල්ලා කොහෙද හැංගිලා ඉන්නේ කියනවා. නේෂා! නේෂා ඇස්සාරින්න. නේෂ ඔයාට අමාරුයිද? එයා ආයි නැගිටින්නේ නැති වෙයි. අපේ ලොකු අයගේ අකුණු පාරක් කොහමද මේ වගේ පොඩි ළමයෙක් දරාගන්නේ? කට වහනවා. හරිම සනීපයි. එයා නැගිට්ටා. අම්බෝ මගේ අත. ඔයා කොහොම හරි මාව බය කළා. එතකොට මේ නේෂා සමහර විට බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඔයා මොන සෙල්ලමක් දැම්මත් ලොකු අයගෙන් බේරෙන්න හම්බ වෙන්නේ නෑ. මකුළු දෙවඟනක පලිය තාම ගත්තේ නෑ. මකුළු දෙවඟන ඒ කිව්වේ ඇයි අර මකුළු දෙවගෙන මෙයා පලිගන්නවිල්ලා. තමුන් ලොකු අයියද පොඩි අයියද කියලා මට අදාළ නෑ. ඉවරයක් කරලා දානවා. මරණය පෙනි පෙනි තමුන්ගේ කට අඩු වෙලා නෑ. අද තමුල්ලගේ කාටවත්ම බේරෙන්න හම්බ වෙන්නේ නෑ. එහෙනම් ලෑස්ති වෙනවා. ඔන්න එනම් බලා ගන්නවා.
තමුල්ලට පැනල යන්න දෝන දැම් පරක්කොයි ඕහොම ඉන්නවා අයින් වෙන්න. දේශව ආරක්ෂා කරමු. තමුල් හරි ලොකුවට හිතාගෙන ඉන්නේ මගේ යාළුවන්ට කරදර නොකර යනවා. නේෂා ඔයා හොඳින් නේද? අකුණු පාරවල් වැදිලාම දැම්මට වේදනාව දැනෙන්නෙත් නෑ. ඇයි බටු ඇතියෝ තමුන් කාටද බටු වැටය කිව්වේ? මුලින්ම මගේ නම මතක තියාගන්න. මගේ නම නේෂා. යම් පුතා පාලකතුමනි මෙතන සටනක් වෙලා තියෙනවා. සෝදිසි කරලා බලන්න. නේෂාව හම්බුනොත් මට ඉක්මනට කියන්න. හරි හරි. ඔබතුමා මේ ගැන හිතනවා වැඩි. නේෂ කියන්නේ විශේෂ ළමයෙක්. එයාට යක්ෂයෙක්ට උනත් මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඒ හින්දම තමයි මටත් ගොඩක් බය. එයාට මේ ගැන ලොකු අත්දැකීමක් නැහැ. කරදරේ වැටේ කියලායි බය. පාලකතුමනි මේ හරිය මුකුත්ම නැහැ. දිගටම හොයන්න. තව පොඩි වෙලාවක් යද්දී මං තමුණ පරාද කරනවා. කොහෙනවා? දැන් තමයි විලාව. අර වලහ නේද? වලස්සුයි මිනිස්සු යුද්ධයක් පටන් ගන්නත් දන්නේ හදන්නේ. නියමයි වැඩේ දික් ගැසෙන තරමට හොඳයි අපිත් එයාට උදව්වක් දෙමු තම කොහෙද දුවන්නේ අනේ බලකෝ අයියේ. වලස් යක්ෂ අධිපතිතුමනි ඔයා පැරදෙන්න වගේ යනවා දැක්ක මම නේෂට හොරෙන් උදව් කළා. මං පැරදෙන්න ගියා තමුන් හිතනවද තමුන්ගේ අරමුණු මන් දන්නේ නැහැ කියලා අපේ සෙල්ලම මෙතනින් ඉවර කරනවා තේරුණාද හොපොයි. එයා ගොඩක් ශක්තිමත් කලින්ටත් වඩා. නේෂා ඔතනින් දුවන්න. මං කිව්වනේ තමුල්ලට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා එහෙනම් වැඩේ පටන් ගමු ඒ යහුණද කොල්ලා නේෂා මකුළු නංගි මං වාගේ පලිය ගන්නවා ලොකු වැඩක් කරා කියලා හිතන් ඉන්න ඇත්තේ. නේෂා එයා ජීවත් වෙනවා. ශානියමයි කොහොමද ඒක? අරහිවලි මන් තමුන් ඉතුරු කරන්න ඔයා මගේ තාත්තට කරදර කළා. ඒකට පලිය ගන්න අද තමයි හොඳම දවසේ. ඒ කියන්නේ ඔහෙට සෙරම මතකයි ඒ වලහා ඉන්නවා මං එනකම්. බය වෙන්න එපා. ඔයාට පුළුවන්. බලන්න එයා යාගේ අකුණු බෝලකින් පහර දෙන්නයි හදන්නේ.
උඩට තව මදි. කරන්න දෙයක් නෑ ඔහෙල තමයි මව මේ තත්තර දැම්ම නේෂෝ ඔතනින් පැරගන්න. තාත්තේ අද මං ඔයාගේ බලය ගන්නවා. හරිත හිවලගේ මහා මායාව අහස පොළොව සිසාරා. ඔයා ටිකක් ලොකු වුණාට පස්සේ මම මේක ඔයාට දෙන්න. අනේ තාත්තේ අපි තවදුරටත් වලස් රජාගේ වහල්ලු නෙවෙයි. හරිත හිවල්ලු දෙන්න නිදහස්. දැක්කද? ඔන්න බලන්න. කොහොමද ඒක? නියමයි. මං හිතුවේවත් නෑ මේ වගේ දුන්නක් වලස් රජාගේ කුවාවිතී කියලා. ඊළඟ සැරේ මං ඔයාලට මොකක් හරි ආයුධයක් කරන් එන්න. එපා. මගේ ජීවිතය 99න් බේරුණේ. මේ වෙච්ච දේවල් එක්ක මට මාසයක් විතර නිදා ගන්න හිතෙනවා.